එක PC එක උනත් ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එකෙන් ඔයා මේ වැඩේ කරනවා නම් ඔයා මුලින්ම Chrome එකට ගිහිල්ලා ඩොට් තුනක් තියෙනවා. අන්න එක ක්ලික් කරගන්න. ඊට පස්සේ එනවා ඩෙස්ක්ටොප් මොඩ් එක කියලා. ඒ ඩෙස්ක්ටොප් මොඩ් එකේ උඩ එක සැරේ ටච් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයගේ ෆෝන් එක මුලින්ම කන්වර්ට් වෙනවා PC එකක් ලැප්ටොප් එකක් විදියට. ඉතින් අපි එන වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. හරි. ඉතින් අපේ වීඩියෝ එකට අද වීඩියෝ එක කරන්නේ කොහොමද Google account ක්‍රියේට් කරගන්න කියලා. එහෙනම් මුලින්ම Google web browser එක ඔන් කරගන්න. Google web browser එක ඔන් කරගත්තට පස්සේ Google web browser එක ඔන් කරගත්තට පස්සේ මෙතන add කියලා එකක් තියෙනවා. ඒ add කියන උඩ ක්ලික් කරලා මෙතන තියෙනවා sign and continue without an account කියලා. sign දෙන්න නැතුව continue without an account කියලා. ඉතින් උගන්න මේක ගොඩක් පාසුයි මම කරන විදිහට හරියටම කරොත්. ඊට මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ name එක ගන්න තියෙයි. ඉතින් මගේ name එක ගහනවා technical කියලා. ඕන පාටක් තෝරන්න. ඉතින් මම පාටක් තෝරගන්නවා. ඊට පස්සේ මේකට ඔයා තාම සිගින් වෙලා නැහැ. ඒ කියන්නේ ඔයාගේ email එක මේ account එකේ හදලා නැහැ. ඒ නිසා ඔයා මෙන්න මෙතන 3 dot ගාව මෙතන තියෙනවා. වගේ profile එක. පේනවා ඇති උගන්ට ඉමා technical කියලා මගේ name එකත් වැටෙනවා. ඊපස්සේ ඒකට එක සැරයක් ටච් කරගන්න. ඊට පස්සේ ඔකන් පේනවා ඇති බෙදලා sign into Chrome කියලා. ඒකෙත් ටච් කරගන්න. ඊට මේ වගේ වෙනම වෙබ්සයිට් එකකට වැටෙනවා. Google තමයි. ඒත් වෙනම ස්ක්‍රීන් එකකට වැටෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඉතින් ඔයගොල්ලෝ තාම ඊමේල් එකක්වත් ෆෝන් නම්බර් එකක්වත් නැත්තම් ක්‍රියේට් account දෙන්න. ක්‍රියේට් එක ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ළමයාටද නැත්නම් ඔයගොල්ලන්ගේ බිස්නස් එකටද නැත්නම් ඔයගොල්ලන්ගේ පර්සනල් යූස් එකට. දැන් මම මේක හදන්නේ මගේ පර්සනල් යූස් එකට. for my personal use කියන එක දෙන්න. ඊට පස්සේ first name එකයි last name එකයි ගහන්න වෙනවා. මම මගේ first name එකත් ගහනවා. මුල අකුර capital මාෂ මගේ full name එක ගහනවා මම මෙතනට. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ ඔයාගේ birthday ගහනවා. birthday එකට ඉතින් ඔයගොල්ලෝ 2012 වගේ මෝඩ birthdays නම් දාන්න එපා. මොකද 18ට අඩුවට Chrome එකට කිසි ඉඩක් නැහැ. ඒ නිසා මම දානවා 2008 කියලා. ඇත්තට මගේ 2012යි. ඒ නිසා කමන්නේ. month එක May. ඊට පස්සේ ඔයාගේ gender එක තෝරගන්න. ඒ කියන්නේ එයාගේ ස්ත්‍රීද පුරුෂද අන්න මම මේල් කියලා එක දීලා next දෙනවා. ඒක ඔයගලන්ට මම කියන එක තේරෙනවා ඇති guys. ඊට පස්සේ මෙන්න මේ account තියෙනවා. මගේ නමේ account ගොඩක් හැදිලා තියෙනවා. account දෙකයි මෙතන පෙන්නන්නේ. ඒත් මම create your own gmail address කියලා දෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ මටම gmail address එකක් හදාගන්න විදිය. ඉතින් මෙතන gmail.com කියලා තියෙනවා. මුලට අපි ගන්න ඕනේ අපේ කොහොමද gmail එක create කරගන්නේ කියලා. ඉතින් අපි ගහනවා technical 2012 ඉරාජ් කියලා හොත high security එක වැඩි performance gmail එකක් දෙන්න. ඊට පස්සේ next දෙන්න. next දුන්නා පස්සේ ඔයාගේ password එක ඉල්ලයි. ඔයා හදන්න ඕනේ strong password. මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති strong password එක හදන්න කියලා. ඉතින් අපි හොත strong password එකක් හදමු මෙතනට. මම හදනවා. දැන් ඒක ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්නේ නැහැ. එක 2012. ඒ password එක මෙතනින් ගන්න. ඊට පස්සේ මෙතන next ඔයාගේ password එක යවුවට පස්සේ මෙතන next කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ password Gmail කොහේ හරි ලියා ගන්න ඕන නම් ඒක copy කරලා කොහේ හරි paste කරගන්න ඕන තියන්න. මොකද මේ Gmail එකයි මේ password එකයි ඔයගොල්ලන්ට අතීතයට ගොඩක් වැදගත් වෙනවා. අනාගතයට ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ next කියන එක ඔබන්න. next කියන එක ඉබ්බුවට පස්සේ මේව එනවා වෙනම වෙබ්සයිට් එකකට. QR code එක ස්කෑන් කරගමු අපි ෆෝන් එක අරගෙන ෆෝන් එකේ විතර ෆොටෝස් කියලා තියෙනවනේ ඒක ඔයගොල්ලන් පේනවා ඇති. මෙහෙම ෆොටෝස් කියලා එකක් තියෙනවා. ෆොටෝස් කියන එකේ ෆොටෝ වලට ගිහිල්ලා මේ QR code එක නැත්නම් ඔයගොල්ලන්ගේ
ෆෝන් එකේ තියෙනවා නම් QR ස්කෑන් ඇප් එකක්. මෙන්න මේ වගේ පේන්නේ අන්න ඔය වගේ ඉරියන QR කෝඩ් ස්කෑන් ඇප් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේක ගොඩක් ලේසි වෙනවා. මේ ඇප් එකක් දාගන්න විදිහත් අපි ඔයගන්ට කියලා දෙන්නම්. මේ ඇප් එකක් දාගන්න හැටි අපි ඔයගන්ට වෙනස් වීඩියෝ එකකින් කියලා දෙන්න. නැත්නම් මේ වීඩියෝ එක අන්තිමේදී පුළුවන් වුණොත් කියලා දෙන්න. අපි QR කෝඩ් එක ස්කෑන් කරගමු. මේ වෙලාවකින් තියලා ස්කෑන් කරගන්න ඕන. දැන් ස්කෑන් වුණා මගේ QR කෝඩ් එක. ඔයගලන්ට පේනවා ඇති. මගේ QR කෝඩ් එක ස්කෑන් වුණා. මම හිතන්නේ ඔයගලන්ට පේනවා. QR කෝඩ් එක ස්කෑන් වුණාට පස්සේ මෙන්න මෙතන තියෙනවා verify කියලා. verify කියන එක උඩ එක සැරයක් ක්ලික් කරගන්න. චුට්ටක් කියලා loading වෙලා පේනවා ඇති loading තාම. guys loading this may take a few moments. ඊට පස්සේ ඔයගේ ෆෝන් එකේ එනවා SMS එකක්. ඒ SMS එක එන්න චුට්ටක් වෙලා යනවා. SMS එකක් එන්න චුට්ටක් වෙලා යනවා. ඉතින් මගේ ෆෝන් නම්බර් එකේ ෆෝන් එක ලැග් නම් ෆෝන් එක චුට්ටක් එහා මෙහා යනවා නම් දැන් පේනවා ඇති recovery email address කියලා දෙනවා. recovery කියන්නේ ආපහු ඔයාගේ email address එක මෙතනට ගන්න ඕන. ඒක ඕනේ skip දෙන්න. ඒ හැම එකකම skip දෙන්න. ඊට පස්සේ ඕගන්ගේ email එක පෙන්නන්න නැති උගන්න. මෙන්න මෙතන. පේනවනේ. ඉරාචි මාෂ ඉමා ටෙක්නිකල් 2012 ඉරාච@gmail.com කියලා උගන් මෙහෙම පෙන්නනවා ඇති. ඊට next දෙන්න. next දුන්නාට පස්සේ මෙන්න මේව privacy and terms එකක් කියයි. ඒ යටටම ගියාට පස්සේ අය active කියලා එකක් ඒක වන්න. මේ ඔක්කොම ඕගොල්ලෝ active වෙනවා කියලා අයියෝ කියන්නේ. agreement එකක් වගේ එකක් තමයි. ඊට පස්සේ පේන්න ඇති ඕගන්ට ඕගොල්ලන්ගේ මේ account එක. ඉතින් ඒ account එක හැදුවා අපි පේන්න ඇති no yes I am in දෙන්න. ඊට මෙන්න තියෙනවා ඕගොල්ලන්ගේ account එක. ඕගොල්ලන්ගේ මේ account එක. ඉතින් ඉමා ටෙක්නිකල් 2012 පේන ඇති ඕගොල්ලන්ගේම account එකක් දැන් create කරගත්තා. ඉතින් guys ඔයගන්ට මම අද කියපු එක තේරුණා නම් මේකට subscribe කරලා like කරලා share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ළඟදී තව වීඩියෝ එකක් කියනවා කොහොමද මේ account එකේ මෙන්න මෙතෙන්ට ඔයාගේ ෆොටෝ එකක් දාන්න කියලා. ඒකත් මම ළඟදී කියනවා මේ වීඩියෝ එකත්